තිරුවන් සරණයි සෑම සිළු දිනකටම අපි බලමු පින් වාක්‍ය ශ්‍රවණය කරලා නිකිල ජනමන පුණ්ඩරීක වනසණ්ඩ මණ්ඩිත ප්‍රරාදිත්‍ය ගණතර කිරණ තේජාභිරාම ගෝර මාර මත්ත මාතාංග කදම්බ චුම්බිත පංච වර්ණ රේඛාත්‍රයානු ශ්‍රීමත්ශ්‍රී ගණ සුගත තථාගත වරධර්ම චක්‍රවර්ති ස්වාමී වූ අපභාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම කොටේ අග්‍ර වශයෙන් උද්දේශික සම්මා සංබුද්ධ පූජාවන් පවත්වා අනතුරුව අකිල පුණ්‍යවප්පිතෝදාර සාරාති සාර ගුණ පුණ්‍යෝපලක්ෂිත අෂ්ටාර්ය පුද්ගල ගරුතර මහා සංඝ රත්නයේ විශේෂ පිරිනමන ලද මෙම අටපිරිකර සපිරිකර සංඝගත දක්ෂිනාවෙන් ජනිත වන්නා ඕ උතුම් සකල කුසල විපුල කුසල සංභාර ධර්මයේ උතුමෝ මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාම සතරිය පායුත්පත්ති දුක්ඛයන්ට කිසියම් කාලයකදීවත් නොපෙමින සැපෙන් උතුම් වූ ගති පැවතුම් ඇති චාතුර්මා රාජිකාදී සදෙව්‍ය ලෝකයන්හි ඉපිද එහි වින්ද යුතු සියලු දිව්‍ය ශ්‍රේ සප සම්පත් අනුභව කොට නැවත මේ උසස් වූ මනස් ඇති මිනිස් ලෝපදින කාලයක් ඇත්තේ නම් මහා සම්මත වංශාදී පිනති මහා රජ දරුවන්ට සෙයින්ද අනතුරුව ආත්මයක් ස්ත්‍රී භවයේ උපන්නේ වී නම් විශාඛා චන්ද්‍රා පදුමා සුමනා සුජාතා යසෝදරා මහා මායා අනුලා විහාරමා දේවී ආදී උතුම් පිනති දේවී වරුන්ට සෙන්ද කලට මුත් අකලට නැසී නොයන්නා වූ උපභෝග පරිභෝග ධනසේනා සැප සම්පත් ලබා ලද සම්පස්සිස්සේ ප්‍රෝජනය විඳිමින් වාසය කරන කල්ලි සුරපති භාග්‍ය කේතුමතේ නම් උත්තම රාජධානී ස්වංජාත නාගශ්‍රීය බෝධිද්‍රම රාජානන් කරා පැමිණ සපරිවාර මතන කොට ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යශ්‍රේයට පාද ප්‍රාප්ත වන්නා වූ අමිත්‍රයන් මිත්‍ර කරවන කල්ලාන මිත්‍ර මෛත්‍රීය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ ඇතුළු කොට ඇති කිල ලක්ෂ ගණන් මහේශාක්‍ය ලීලාවෙන් විරාජමානව වැඩ ඉඳින්නා වූ නිෂ්ක්ලේශී නිෂ්පාපේ විරාගී වේතරාගී සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදේ උතුම් ගුණයෙන් සම්ප්‍රයුක්තස්චාර ගරුතර මහා සංඝ රත්නයේ විශේෂ මෙම පුරුදුතාවයන් කරන කොටගෙන චේවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස සිවන සිව්පස දානෙන් උපස්ථාන කොට වැඳ එකත් පසක උන්කල්හිම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දසදහසක් වල සිය ආඥා චක්‍රය පතුරාලමින් මතු මද මුදිත ලලිත රති කර කුරවී කර සකුණ ලවානුකාර මధుරෝදාර ගම්බීරාලෙන් සර්ව ජනරද ආනන්ද කරමින් අපරිමිත සර්ව ගුණ බාදේශනා කොට වදාරන්නා වූ උතුම් චතුරතර චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං යන උතුම් සඳහම්මසා
එම දේශනාවන්ගේ කෙළවර උපතා විපත නැති නිත්‍ය මංගල පරම සුන්දර සුඛ ප්‍රණීත ප්‍රවරතර අග්‍රමූර්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ උතුම් දානානිසංසයන් හේතු වේවායි වාසනාව වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්ත සාදර සිතින් සාදු නදින් පින් අනුමෝදන් මිය යුක්තේ සෑම දිනකටම සම්මා සම්බුදු සරණයි.